ඔයා දකින්න ඇති මේ වෙනකොට මෙන්න මේ ගිබ්ලිෂ් ස්ටයිල් එක ගොඩක් ලොකු ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. ඉතින් ගොඩක් කට්ටිය මේක එක එක ක්‍රමවලට ජෙනරේට් කරනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ එක ක්ලික් එකකින් කොහොමද මේ විදියට ඔයාට ඇත්තරමක් ඉමේජස් ජෙනරේට් කරගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන කලින් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. එහෙනම් අපි වීඩියෝ එකට ගිහලා බලමු කොහොමද මේ විදියට ඉමේජස් ජෙනරේට් කරගන්නේ කියලා. ඔයා මුලින්ම Google Chrome එක ඕපන් කරගන්න. ඉතින් මේක ඔයාට කරන්න වෙන්නේ ChatGPT වෙබ්සයිට් එක හරහා. ඉතින් මේ ඇප් එක පාවිච්චි කරන්න බැරි ඇයි කියලා මම අවසානට කියන්නම්. ඔයා මුලින්ම වෙබ්සයිට් එකට ඇවිල්ලා මේ විදිහට prompt එකක් type කරගන්න ඕනේ. ඒ prompt එක මම description එකේ යටම දාලා තියන්නම් යට හරියේ. ඔයාට පුළුවන් ඒ prompt එක copy කරන් ඇවිල්ලා මෙතනට paste කරලා send කරන්න. ඊට පස්සේ ඔයාට reply එකක් එනවා ඔයාගේ image එක upload කරන්න කියලා. ඉතින් ඒ විදිහට ආවට පස්සේ ඔයාගේ gallery එකේ තියෙන image එකක් මෙතනට upload කරගන්න ඕනේ. ඉතින් ඒ විදිහට ඔයා image එක upload කරගත්තට පස්සේ ඔයාගේ image එක පොඩි වෙලාවකින් මෙන්න මේ විදිහට මේ Ghibli style එකට generate කරලා දෙනවා. portrait size photo එකක් විදිහට තමයි මෙතනින් generate කරලා දෙන්නේ. ඉතින් ඔයාට ඒක වෙනස් කරගන්න පුළුවන් ChatGPT එකට කියලා ඔයාට ඕන scale එකෙන් ඔයාට පුළුවන් මේ image එක generate කරව ගන්න. ඉතින් ඔයාට මෙතනදී තව image එකක් මේ විදිහට හදාගන්න ඕන වුණොත් ඔයාට කරන්න තියෙන්නේ මෙතනින්ම මේ chat එකේදීම ඒ කියන්නේ මේ ChatGPT එකේ ඔයා දැන් මේ conversation එක කරපු chat එකේම ඔයාට පුළුවන් image එකක් upload කරන්න. ඊට පස්සේ ඔයාට මේ විදිහට generate කියලා වැටිලා ඔයාගේ image එක generate වෙනවා ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් image එක generate වෙනකම් මම කියන්නම් ඇයි මේ ChatGPT app එක අපිට පාවිච්චි කරන්න බැරි මේ වැඩේට කියලා. ඉතින් මම ChatGPT app එක පාවිච්චි කරා මුලින්ම. ඉතින් ඒකෙදී අපිට prompt එක දීපුවාම අපිට එනවා reply එක. ඒ reply එක ඒ විදිහට එනවා. ඊට පස්සේ අපි image එක upload කරාට පස්සේ එයා image එක generating කියලා පෙන්නනවා. ඒ වුණාට image එක generate වෙන්නේ නැහැ. ඉතින් මම පැය භාගයකට වඩා එක image එකක් generate කරන්න තියලා තිබ්බා. ඒ වුණාට ඒ වෙනකන් image එක generate වුණේ නැහැ. ඉතින් අර විදිහට generating කියලා වැටිලා එහෙම්මම තියෙනවා. ඒ කියන්නේ image එක generate වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි මම මේ website එක ඒ කියන්නේ ChatGPT site එක පාවිච්චි කරලා මේක test කරේ. ඉතින් site එකෙන් තමයි මේක හරි ගියේ. ඉතින් ඔයාලා සමහර විට ChatGPT app එක පාවිච්චි කරලා බලන්න. සමහර විට හරියන්න ඉඩ තියෙනවා. ඒ හින්දා ඔයාලත් අනිවාර්යෙන් ChatGPT app එක පාවිච්චි කරලා බලන්න. ChatGPT app එක හරි ගියේ නැත්නම් ඔයාලට පුළුවන් මේ site එක පාවිච්චි කරන්න. site එකේ කිසි ප්‍රශ්නයක් නැතුව ඔයාට ඇති තරම් image generate කරගන්න පුළුවන්. ඉතින් ඔයාට දැන් එන ප්‍රශ්නයක් තමයි ඔයා මෙන්න මේ image එකක් මේ විදිහට ChatGPT එකෙන් generate කරද්දි ඔයා දන්නවා ඇති ඔයාගේ කලින් conversation ඒ කියන්නේ අලුත් chat එකක් ඔයා ගත්තට පස්සේ කලින් chat ටික ඔයාගේ ChatGPT එකේ save වෙනවා කියලා ඔයා දන්නවා වෙන්න පුළුවන් නොදන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මෙතන තියෙනවා ඉරි කැලි දෙකක් ඒ දෙක touch කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයා මේ වෙනකම්ම ChatGPT එකෙන් කරපු conversation chat ටික ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් එතනදී ඔයා දැන් මේ chat එක ඔයා වෙන දවසක open කරලා මෙතනට image එක upload කරන්න විතරයි තියෙන්නේ. ඔයාට ආයේ මේ prompt එක හොයා මේ ඒක දීලා ආයේ ඒකෙන් reply එකක් එනකම් බලලා එහෙම කරන්න දෙයක් නැහැ. ඔයාට මේ මෙතනට image එක upload කරන්න විතරයි තියෙන්නේ ඊළඟ දවසේ ඉඳලා. ඊට පස්සේ ඔයාට මේ විදිහට image එක generate වෙලා දෙනවා මේ Ghibli style එකට ඔයාට ඕන size එකට. මේ විදිහට ඔයාට හැකියාව තියෙනවා ඔයා ළඟ තියෙන ඕනම image එකක් මෙන්න මේ විදිහට upload කරලා ඉවරලා මේ විදිහේ Ghibli style එකට generate කරව ගන්න. ඉතින් මේ වීඩියෝ එකට ඔයාගේ like එක දාන්න අමතක කරන්න එපා. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් subscribe කරගන්න. මේ වගේ videos දිගටම බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයා තාමත් අපේ WhatsApp channel එකට join වෙලා නැත්නම් පහළ description එකේ තියෙනවා link එක. ඒ link එක follow කරලා WhatsApp channel එකට join වෙන්න අමතක කරන්න එපා. එහෙනම් අපි නැවත මේ වගේ brand new interesting video එකකින් හම්බ වෙනකන් අදට ගිහින් ඉන්න සුබ දවසක් හැමෝටම.